හායි යාළුවනේ, අද අපි කතා කරන්නේ මෙන්න මේ සුපිරිම ජොයිරෝම් ස්මාර්ට් වොච් එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ ස්මාර්ට් වොච් එක අන්බොක්ස් කරලා බලමු. මේ බොක්ස් එකේ ජොයිරෝම් කියන ලෝගෝ එක මෙතන ගහලා තියෙනවා. මේ වොච් එකේ වර්ෂන් එකක් මෙතන තියෙනවා. මේ වොච් එකේ ජෙනුයින් ප්‍රෙඩික්ට් කියන ස්ටිකර් එක ගහලා තියෙනවා. මේ වොච් එකේ අපිට IP68 වෝටර්ප්‍රූෆින් පහසුකම තියෙනවා. මේකේ 1.85ක high quality screen එකක් තියෙනවා. මේක ආසන්න වශයෙන් දවස් 10ක් අපිට බැටරි ලයිෆ් එක තියාගත්ත හැකි. මේ වොච් එකේ ඔක්සිජන් මොනිටරින් කරනවා. ස්පෝන් මෝඩ්ස් ගොඩක් තියෙනවා. වයර්ලස් කෝලින් පහසුකම තියෙනවා. අපිට මේක ඇස්සක උනත් පාවිච්චි කර හැකියි. මේ බොක්ස් එකේ එක්ස්ට්‍රා අපිට වොච් පටියක් ලැබෙනවා. අපි එහෙනම් වැඩි කතා නැතුව මේක අන්බොක්ස් කරලා බලමු. බොක්ස් එක ඕපන් කරද්දිම අපිට උඩින්ම මේ වොච් එකේ මැනුවල් එක ලබා දීලා තියෙනවා. මේක අපි පැත්තෙන් තියාගමු. මේ තියෙන්නේ අපේ වොච් එක. මේකේ ඩිස්ප්ලේ එක මාර බ්ලැක්, මාර ක්වොලිටි. මේකේ පැත්තේ බටන් දෙකක් තියෙනවා. මේ තියෙන charging port එක. මේකේ සෙන්සර් පහක් තියෙනවා. කොළ පාටින් සෙන්සර් 4යි, රතු පාටින් සෙන්සර් එකකුත් තියෙනවා. අපි වැඩි කතා නැතුව මේක ඕපන් බොක්ස් එකේ තව මොනවද තියෙන කියලා අපි බලමු. මේ තියෙන අපේ charging එක වොච් එකේ. මෙහෙම අපිට charging එක මෙහෙම තියලා charge කරන්න තියෙන්නේ. එතන magnet එකක් තියෙන්නේ. අපි charger එක පැත්තකින් තියාගමු. ඊට පස්සේ මේ බෑග් එකේ තියෙනවා අපිට වොච් පටි දෙකක් තියෙනවා. ලෙදර් එකක් හා රබර් එකක් තියෙනවා. අපි වොච් මේ දෙකත් පැත්තෙන් තියාගමු. අපි ඔන් කරලා බලමු වොච් එක කොහොමද කියලා. ඔන්නේදී ජොයිරෝම් කියන ලෝගෝ එක වැටලා ඔන්න එනවා. මෙතන ෆෝන් එකට කනෙක්ට් නොකරත් අපිට වොච් එක පාවිච්චි කරන්න පුළුවන්. මේක ස්කිප් කරලා මේකේ ඔන්න එච්චරම මේකේ වොච් පේස් 300ක් විතර තියෙනවා. අපිට කැමති වොච් පේස් එකක් දාගත්ත හැකි. අපිට මෙතන මේ වොච් එකේ ස්පීකර් එකක් හා මයික් එකක් තියෙනවා. මේ වොච් එකේ මෙතන මෝඩ් දෙකක් තියෙනවා. නයිට් මෝඩ් එක. ඊට පස්සේ මෙතන පොඩි ටෝච් එක, ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ තියෙනවා. මෙතන අපිට මේකේ බ්‍රයිට්නස් අඩු වැඩි කරගත්ත හැකි. අප්ලෝඩ් එක වැඩි කරගමු. මේ වොච් එකේ අපිට ඇප් ගොඩක් තියෙනවා. මේ වොච් එකේ මේ පැත්තේ තියෙන බටන් එක බොපුවම මේ කොටු බටන් එක බොපුවම ස්පෝර්ට් මෝඩ් එක ඇක්ටිව් වෙනවා. මේකේ රන් තියෙනවා, ගොඩක් ස්පෝර්ට් මෝඩ්ස් තියෙනවා. මේක ඔබුවම අපේ ඇප් මෙනු එකට යනවා. අපි මේක ඩබල් ක්ලික් කරාම අපේ ඇප් තියෙන ස්ටයිල් එක වෙනස් වෙනවා. මම මේක තියාගන්නවා. මේකේ අපිට කැලෙන්ඩර් තියෙනවා. අපිට මේකේ heart rate එක මැන ගන්න පුළුවන්. අපිට කෝලින් පහසුකමක් තියෙනවා. අපිට සින්දු අහන්නත් පුළුවන්. අපිට මේක ඔබපුවම අපේ ෆෝන් එක තියෙන තැන බලාගත්ත හැකි. අපිට ෆෝන් එකේ ලාමයක් වැදෙනවා. අපේ ෆෝන් එක නැති වෙලා තිබ්බොත් එතනින් හොයාගත්ත හැකි. අපිට මෙතන එලාම් තියන්න පුළුවන්. වෙදර් එක මන ගන්න පුළුවන්.
AI ඇසිස්ටන්ට් පහසුකම තියෙනවා මේකේ. මේකට අපිට පාස්වර්ඩ් එකක් උනත් දාගන්න පුළුවන්. මෙතන ලැන්ග්වේජ් එක තියෙනවා, බ්‍රයිට්නස් තියෙනවා, තෙම්ස් තියෙනවා, QR කෝඩ් එක, සිස්ටම් මෙනු එක. අපිට සිස්ටම් මෙනු එකේ රීබූට්, පවර් ඔෆ්, රීසෙට් කියන ටික තියෙනවා. අපිට මෙතන පාස්වර්ඩ් එකක් දාගන්න පුළුවන්. මෙතන වෙලාව වෙනස් කරගන්න පුළුවන්. අපිට පවර් සේවින් මෝඩ් එකක් තියෙනවා මේ වොච් එකේ. හැම වොච් එකේම නෑ මේ පහසුකම. මේ පවර් සේවින් මෝඩ් එක ඔන් කරාට පස්සේ සේවින් මෝඩ් එක ඔන් කරාට පස්සේ අපිට කිසිම ඇප් එකක් පෙන්වන්නේ නැහැ වොච් එකේ. මේ විදියට නෝමල් වොච් එකක් වගේ පෙන්වන්නේ. මේක ක්ලික් කරාට එන්නේ නැහැ. මෙහෙම පැත්තට මෙහෙම ඇද්දලා පස්සේ අපිට මේ හරි ලකුණු ප්‍රෙස් කරාම පවර් සේවින් මෝඩ් එක ඔෆ් වෙනවා. අපිට මේ QR එක ස්කෑන් කරලා අපිට ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්ත එකේ ෆෝන් එකට කනෙක්ට් කරාම වොච් ෆේස් වගේ මේ සෑම ඇප් එකක්ම අපිට හදාගත්ත එකේ මේ අපේ වොච් එකට වතුර යන්නේ නැහැ. අපිට වතුර දාලා බලමු. මේ බුවට කිසිම එකක් වෙන්නේ නැහැ. අපේ වොච් එකට වතුර යන්නේ නැහැ. වොච් එකේ ඒත් හොඳ ස්ක්‍රීන් එක හොඳට එබෙනවා. අපේ වොච් එක මෙහෙම වතුර උනත් යන්නේ නැහැ. අපේ වොච් එක හොඳට මේව කරගත්ත එකේ මම ඔයාලට මේ වොච් එක වතුරේ උප්පලත් පෙන්නවා. මේ වොච් එකට කිසිම දෙයක් වෙන්නේ නැහැ. අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව වැස්සේ උනත් මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ වොච් එක අපිට රුපියල් 13000ක් වගේ 13000ත් 15000ත් අතර වොච් එක මිලදී ගත්ත හැකි. මම ඔයාලට ඩලස් එකේ ලින්ක් එක දාලා තියන්නම්. එහෙනම් channel එක follow කරන්න, like